Welcome back to Days of Sarani's YouTube channel. ඉතින් අද අපි දෙන්න බයික් එකේ නුවරඑළිය යනවා කොළඹ ඉඳලා. ඒකත් එක්තරා විදිහේ එක්ස්පීරියන්ස් එකක්. ඉතින් අපි උදේම නුවරඑළිය යන්න ලෑස්ති වුණා. යනකොට මේ රුවන්වැල්ල කිට්ටු කරලා මේ පොඩි කෑම කඩේ හම්බුනේ. හරිම රහයි. රොටි, ලුණු මිරිසුයි, රෝල්සුයි තිබ්බා. මිනිස්සලා මාරම රහයි. මෙතන නම් මම zoom කරේ මොකෙක් හරි සතෙක්ව දැකලා මට දැන් මතක නැහැ මේ කාවද දැක්කේ කියලා. ඊට පස්සේ ඔන්න ආපහු අපි දෙන්න ගමන යන්න පටන් ගත්තා. කිලෝමීටර් 100 ගාණක් ගියා. 150ට වැඩි මට මතක විදිහට හරියටම කිලෝමීටර් ගාණ මතක නැහැ. දෙපැත්තේ view එක නම් මාරම ලස්සනයි. මාරම සිත් ගන්නා සුළු බවක් තියෙන්නේ. බලන හැම පැත්තෙම කොළ පාට විතරයි ළමයි. අපි දැන් නුවරඑළියට කිට්ටු වෙන්න මේ රස්නේ අඩු වෙලා සීතල දැනෙන්න පටන් ගන්නවා. මෙහෙට නම් මේ දවස්වල මාර රස්නයන්නේ තියෙන්නේ. ඒ වුණාට නුවරඑළියට නම් මාරම සීතලයි. වංගු තමයි. හරියට වංගු වැඩි. ඊට පස්සේ අපි ආයෙත් කන්න නැවතුවා ළමයි. මෙතන සීයා කෙනෙක්ගේ කඩේක මේක තියෙන්නේ ගිනිගත් හේනද කොහෙද මට මතක විදියට ඒක පාස් වෙච්ච ගමන් තමයි මේ කඩේ තියෙන්නේ. ඉතින් හරිම රසයි. මෙතන අලකොල මැල්ලුමක් තිබ්බා, කොච්චි සම්බෝලයක් තිබ්බා, ලුණු මිරිස් තිබ්බා, හොදි වගේක් තිබ්බා. රොටිත් එක තමයි අපි කෑවේ. ඉතින් ඔහම යද්දි වෙන කෝච්චියක් දැක්කා. ඈතින් තමයි කෝච්චිය ගියේ. zoom කරලා බැලුවා. කෝච්චිය යනවා ඉතින්. ඊට පස්සේ ළමයන් අපි නුවරඑළියට දැන් තව කිට්ටු කරලා ඉන්නේ. පේනවනේ දෙපැත්ත. තේ වතුයි ගස් විතරයි කොළම කොළ පාට විතරයි. ඊට පස්සේ අපි ගියා මෙන්න මේක ඇතුලෙන් මගේ මේ අවුරුදු 20 ගානට මම මේ නුවරඑළිය යනවාමයි ළමයි. කොහොමද ලස්සන. මාරම ලස්සන view එකක් තියෙන්නේ. ෆස්ට් ටයිම් තමයි ඉතින් නුවරඑළිය ගියේ. මෙතන මේ තියෙන ගහ මොකද්ද දන්නවනම් කවුරු හරි කියන්න. ඒ නුවරඑළිය පටන් ගත්ත වෙලාව ඉඳන් ඉවරනකම්ම ওই ගස් තමයි දකින්න තිබ්බේ ගොඩක්ම. ඊට පස්සේ ඔතන තියෙනවා දියැලක්. දියැලේ නම නම් මට මතක නැහැ. කොහොම හරි ලස්සන දියැලක්. මේ හරියදී මාර සීතලක් තමයි ඇඟට දැනෙන්නේ. ඇත්තේ දුමක් නගිනවා. ඒ කියන්නේ දන්නේ. මේ දියැලෙන් නම මට මතක නැහැ. හැබැයි හරිම ලස්සනයි. ඔන්න ඊට පස්සේ ආයෙත් අපි දෙන්න යනවා. බෝඩ් එකක් පේනවා නම් නුවරඑළියට තව තියෙන කිලෝමීටර් 27ක් හරියටම ඔතන ඉඳලා. වටපිට බල ඉතින් අපි දෙන්න ගියා. තනින් නැවති මහන්සිය නිවාගෙන තමයි ගියේ. පිටිපස්සට හොඳ ගණන් ඉතින් බයික් එකේ යන එක ලේසි නැහැ. ඔයාලත් බලන්න ඇති පාරවල්ම උත්තරයි බ්ලොග් එකේ තියෙන්නේ කියලා. එහෙම නැහැ. මට මේ අහක දාන්න හරි ලෝභ හිතුණා. මේ එන්වයරන්මන්ට් එක දැක්කම. දෙපැත්තේ තින් එළවලු තිබ්බ කැරට් ලීස් තමයි මම නම් ගොඩක්ම දැක්කේ. ඔන්න දැන් අපි නුවරඑළිය සිටි එකේ. ඔතනින් දකුණට දාලා අපි ඉතින් ගියා. මෙතන ඉස්සරහට ඇති පාක් දෙකක් හම්බ වෙනවා. ගෙගරි පාක් 1 2 කියලා දෙකක් තියෙනවද කොහෙද? පාක් දෙකක් හම්බුණා. ඔය පේන්නේ පාක් දෙක. ඔතන එක පාක් එකක් තියෙනවා. තව චුට්ටක් ඉස්සරහින් තව පාක් එකක් තියෙනවා. පාක් වල නම් නැවතුන්නේ නැහැ. මොකද අපි දෙන්න ඉන්න හොටෙල් එකට තමයි යෑමේ අරමුණ තිබ්බේ. මොකද මාර මහන්සියක් තිබ්බේ ළමයි. දැන් අපි නුවරඑළියට ඇවිල්ලා ඉන්නේ. හරිම ලස්සනයි නේ. පුංචි එංගලන්තයක් වගේ. මේ තියෙන අපි
ඉන්න තැන මෙතන වොන්ඩර් හිල්ස් කියලා තමයි කියන්නේ. ලොකේෂන් එක මාරම ලස්සනයි. මේ එහා පැත්තේ ලීක්ස් වගා කරනවා. ලීස් කැරට් තිබ්බා. මේ තමයි අපි හිටිය හොටෙල් එක ඇතුළේ view එක. මෙතෙන්ටත් පේනවා අර ලීක්ස් කැරට් වගා කරපු තැන. අතන කැරට් ගලව තමයි හිටිය කට්ටිය. හරිම ලස්සනයි. මාර කූල් එකක්. මේ ඉන්නේ මම. මේ මෙතන ඉස්සරහින් view එක පේන විදිය ඒක මාරම ලස්සනයි. මම මේ හොටෙල් එක සර්ච් කරලා බලද්දී ඒ view එක තමයි ෆොටෝස් වල දාලා තිබ්බේ. ඊට පස්සේ අපි කන්න ආවා. මෙතන මම නම නම් හරියටම මතක නැහැ. හම්බාස් හරි මොකක් හරි නමක් තිබ්බේ. එතන කෑම නම් හොඳයි. හැබැයි දෙන්න චුට්ටක් වෙලා ගියා. ඒකේ මෙතනත් හරි ලස්සන view එකක් තියෙන්නේ. මේ දැන් නම් හවස් වෙලා. අපි එහෙනම් කන්නයි යන්නේ. අලුත් vlog එකකින් හම්බෙමු.